සැලෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? හෙල්ලෙනවා, චලනය වෙනවනේ. හෙල්ලෙන්න එපා. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. එවං නින්දා ප්‍රශංසාසු න සමිච්ඡන්ති පණ්ඩිතා. පර්වතයක් වගේ ඉන්න. බණින එක කාගේ වැඩක්ද? එක අනුන්ගේ වැඩක් නේ. මොකටද අපි කුලප්පු වෙන්නේ? අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුම්මයි. එහෙම නැද්ද? හිතාගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල ගැන හිතන්නකෝ. හොඳට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්න. අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? පුරුදු වෙන්න. මොකටද? හෙල්ලෙන්න එපා. උදව් කරන එක අපේ යුතුයකම. බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. ඇල්ලතර වීදුරුවක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණාම දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා.